එතකොට මේ කඳුපන්තියේ වැඩවදාරන්නේ විශ්ව දෙවියන් සහ අලමේලුම් මංගේ කියන්නා වූ ශ්‍රී මහා ලක්ෂ්මියත් සහ භූදේවිය ශ්‍රී දේවියත් කියන්නා වූ දෙවිවරු. ඊට අමතරව පරිවාර දෙවියන් විදිහට හයග්‍රීය ස්වාමී, ඒ වගේම මේ වගේ වගුල මාතාව ශ්‍රී ආංජනේය ස්වාමී මෙන්න මේ වගේ දෙවිවරු බොහෝමයක් මේ තිරුපති කඳුපන්තියේ වැඩවදාරනවා. ඉතින් මේ පුණ්‍ය ක්ෂේත්‍රයට ගිහිල්ලා යම්කිසි කෙනෙක් පය තබන්නේද ඔවුන් තුළ පවතින සියලුම සංසාර පාපයන් දුරු වෙලා ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් සහ ඔවුන් අවශ්‍ය කරන්නා වූ සියලුම මාර්ග විවර වෙලා ඔවුන්ට දියුණුව ලැබෙනවා. තිරුපති කියන්නේ විශ්ව දෙවියෝ ජීවමානව ඉන්න තැන. රටක රාජ්‍යයක ඉන්න ජනාධිපති කෙනෙක් හම්බ වෙන්න යන්න ඒ අදාළ කෙනෙක් කවුරු හරි කෙනෙක් සම්බන්ධ කරගෙන අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් ඇති. හැබැයි විශ්ව දෙවියෝ දකින්න යන්න නම් විශ්ව දෙවියෝ තීරණය කරන්න ඕනේ මේ බැතිමතා මෙතනට එන්න ඕනේ. මේ බැතිමතා මාව දකින්න එන්න ඕනේ කියලා. ඒ හැරුණ විට කොයිම බැතිමතෙකුටවත් බෑ විශ්ව දෙවියන්ට තමන්ගේ චේතනාව මත යන්න. එහෙනම් විශ්ව දෙවියෝ තීරණය කරන්න ඕනේ මේ බැතිමතා මගේ දේවස්ථානයට එන්න කියලා. ඒකයි මං කිව්වේ රටක රාජ්‍යයක රජ කෙනෙක් එහෙම නැතිනම් ජනාධිපති කෙනෙක් යන්න අවස්ථාව හම්බ වෙන්න යන්න තියෙන අවස්ථාව සුලභයි. නමුත් තිරුපති ශ්‍රී නිවාසයන් හෙවත් ශ්‍රී වෙංකටේශයන් දකින්නව තියෙන අවස්ථාව ඉතා අල්ප ප්‍රමාණයක් කිව්වොත් නිවැරදි. ඔබතුමාට කියන්න ඉන්දියාව කියන්නේ ලොකු සෙනග සේනාවක් ඉන්න රටක්. මං හිතන්නේ ජනග්‍රහණය වැඩිම රට ඉන්දියාව. එතකොට ඉන්දියාවෙන් දැනට වාර්තාගත වෙන විදිහට ඉන්දියාවෙන් 125යි තිරුපති වන්දනා කරලා තියෙන්නේ. එතකොට 100ට තව 75ක් වන්දනා කරලා නැහැ. නමුත් දවසකට ලක්ෂයකට දෙකකට එහා බැතිමතු සෙනග සේනාවක් එතන වන්දනාමාන කරනවා. ඒ තරම් ලොකු කෝවිල් වපසරියක්, ඒ තරම් ලොකු සෙනග සේනාවක් යන තරම්. එතකොට 125යි කියන්නේ කෝවිල වැඳලා තියෙන්නේ 175ක්ම ඉන්නේ විශ්ව දෙවියෝ තෝරපු නැති අය. එතකොට ලංකාවේ බැතිමතු මාත් එක්ක 100ක් ගියා නම් මාත් එක්ක යන්නේ නැතුව වෙනම ගියපු අය ඉන්නවනම් ඒ වුන් සියලු දෙනාම විශ්ව දෙවියන්ගේ ආශිර්වාදය ලැබපු අයම පමණයි කියලා මම මෙතන මතක් කරන්නේ.